ඇල්බර්ට් අයින්ස්ටයින් අහලා තියෙනවද? ඒ කාලේ නම් වැඩිම IQ එක තිබුණු පුද්ගලයා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ සාමාන්‍යයෙන් මෙතෙක් මෙහි පිට හොයාගත්තු නැති ගොඩක් දේවල් හොයාගෙන ජීවිතේ සමගත කෙනෙක්. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ජීවිතේ එයා කරපු එක දෙයක් ඔයාට ගන්න ඕන. මොකද ඇල්බර්ට් අයින්ස්ටයින් ජීවිතේ සාර්ථක වෙන්නේ මෙන්න මේ දේ නිසා. ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මේ වගේ උදාහරණයක් තමයි යාට නිතරම අමතක වෙනවා. සාමාන්‍ය දේවල්, සාමාන්‍ය පරිසරයේ ජීවිතයේ දේවල් අමතක වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් දවසක් කෝච්චියට නගිනවා. කෝච්චියට නගිනකොට ටිකට් ගන්න කවුන්ටරේදී එයාට මතකයි එයා බහින්නේ මොන ස්ටේෂන් එකේද කියලා. හැබැයි ටික දුරක් යනකොට එයාට අර කෝච්චියේ ටිකට් පරීක්ෂා කරන්න එනවනේ. එයාලා එනකොට දැන් මෙයාගේ ටිකට් එක නැති වෙලා. මෙයාගේ ටිකට් එක නැති වුණාට පස්සේ මෙයා හොයනවා දැන් ටිකට් එක පෙන්නන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් නිසා අර වැඩ කරන කට්ටිය එච්චර හිතන්නේ නැහැ ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම හොරකම් කරන කෙනෙක් නෙමෙයි. කවන්නේ සර් කියලා ඒගොල්ලෝ අනිත් අයගේ ටිකට් චෙක් කරලා මෙයාත් එක්ක ටිකක් කතා කරලා යනවා. එහෙ යනකොටත් එක්කෙනෙක් දකිනවා ඇල්බර්ට් අයින්ස්ටයින් මේ වගේ ටිකට් එක හොයනවා. එයා ආයෙවිල කියනවා ඇල්බර්ට් අයින්ස්ටයින්ට සර් ඔක හොයන්න එපා. අපි යන්නම්. අපි දන්නවා සර් ඒ වගේ කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මෙහෙමයි මට දැන් බහින තැන මතක නෑ. ටිකට් එකේ තමයි බහින තැන තියෙන්නේ. දැන් මට බහින තැන මතක නෑ. එක දවසක් එයා කැම්පස් එකේ ඉඳලා ගෙදර ඉන්න ටැක්සි එකට නගිනවා. මෙයාට ඇත්තටම ගෙදර ඉන්න පාර මතක නෑ. මෙයා අහනවා ඔයා දන්නවද ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ගෙදර? ප්‍රසිද්ධ චරිතයක් නිසා කියනවා සර් දන්නවා සර්. ඒ කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් පිටිපස්සවත් බලන්නේ නෑ. යනවා. ගිහිල්ලා බහිනකොට බලනකොට ටැක්සි ඩ්‍රයිවර් අඳුර ගන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින්. එයා කියනවා මට ගෙදර යන පාර මතක නෑ. ඒක ගෙදර යන පාර මතකත් නෑ. ඊට පස්සේ තව දවසක එයාගේ කාමරේ ඔෆිස් එකේ බෝඩ් එක තියෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ කාර්යාලයේ ඇත නැත. මෙයා ඇත කියන එක නැත එක පේන්න හරවලා වැඩකට ගිහිල්ලා ආයෙ එනවා බලන්න. බෝඩ් එක පේනවා මෙයාට ඇල්බර්ට් අයින්ස්ටයින් කාර්යාලේ නෑ. මෙයා එතන පුටුවට වාඩි වෙලා ඉන්නවා. පොඩ්ඩක් වෙලා ඉනකොට එයාට මතක් වෙනවා මම ඇල්බර්ට් අයින්ස්ටයින්. එතකොට ඒ වෙනකොට එයාට යාවම මතක නෑ. එතකොට මේ හැමතැනදීම ඇල්බර්ට් අයින්ස්ටයින්ට සාමාන්‍ය ජීවිතේ තියෙන දේවල් අමතක වෙනවා. හැබැයි එයාගේ සබ්ජෙක්ට් එක දෙයක් ඇහුවොත් එයාට ඕන වෙලාවක මතකයි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට ඒ හැම වෘත්තීය ජීවිතයේ හැම දෙයක්ම හරියට මතකයි. හැබැයි එදිනදා කරන දේවල් මතක නැහැ. ඒකට හේතුව තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් පුතා එයා ජීවත් වෙන්නෙම තමන්ගේ තියරියත් එක්ක. ඒ කියන්නේ තමන් අර හොයාගන්න දේවල්. ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත්ත දේවල් කොහොමද හොයාගත්තේ කියලා සමහර අදටත් විද්‍යාඥයන්ට ප්‍රශ්නයක්. දැන් පාඩම් කරන ඔයා බලන්න ඔයා ඇත්තටම දවස ගානේ කොයි මොහොතේද ඔයා පාඩම් කරපු දේවල් නැවත මතක් කරන්නේ. කොමර්ස් වල කොච්චරක් දේවල් ස්ටඩි කරනවද? පාරේ යනකොට එනකොට කොච්චරක් දේවල් කොච්චරක් වෙලාවදී ඔයා තමන්ගේ සබ්ජෙක්ට් එක කල්පනා කරනවද? එහෙම කරන කෙනා ගොඩ යනවා. කරන්නේ නැති කෙනා ගොඩ යන්නේ නැහැ.